මොකක් ගැනද දැන් ඔයා කියලා දෙන්නේ නැහැ මම මේ ඔයාලට කියලා දෙදී ඉන්නේ පුතේ ව්‍යාපාරයක සිද්ධ වෙන ප්‍රධාන වියදම් වර්ග හතරක් තියෙනවානේ වියදම් වර්ග හතරක් තියෙනවා කිව්වනේ මම ව්‍යාපාරයක පළවෙනි වියදම් සෙට් එක ඔයාට මම කිව්වනේ බෙදා හැරීමේ වියදම් කියලා එයාව දන්නවනේ යන්නේ බෙදා හැරීමේ වියදම් දන්න විකිනීම ආශ්‍රිතව සිද්ධ වෙන වියදම්නේ දෙවෙනි සෙට් එක මම ඔයාට කියලා දෙන්න යන්නේ පුතේ පරිපාලන වියදම් කියලා සෙට් එකක් තියෙනවා පරිපාලන වියදම් මොනවාද ව්‍යාපාරික දෙන පරිපාලන වියදම් කියලා කියන්නේ බලමු මොනවද පුතේ පරිපාලන වියදම් කියන්නේ කියලා. අපි ඔන්න පරිපාලන වියදම් කියන බකට් එක අනිත් පැත්ත හැරෙව්වා. ඒකෙන් ඔන්න બોලේ වැටෙනවා පොඩි පොඩි වියදම් කැලි කීපයක්. මොනවාද පරිපාලන වියදම් කියන්නේ? අපෝ හරිම ලේසි. ව්‍යාපාරයේ මේ තියෙන පුතේ ලයිෆ් බෝයි බිල්ඩින් එක. අම්බෝ එන්න ලොකුයිනේ සර්. ඔය එන්න ලොකුයි. හරිද මේ අම්බෝ තට්ටු ගොඩක් තියෙනවා. මේ පුතේ ඉතින් මේ ලයිෆ් බෝයි බිල්ඩින් එක පුතේ මේ ලයිෆ් බෝයි ව්‍යාපාරය පවත්වාගෙන යනකොට පුතේ මේකට ජල ගාස්තුවක් එනවා ජල ගාස්තු මේ ටැප් වලින් වතුර එනවා ජල ගාස්තු එනවා ඊට පස්සේ මේ ලයිට් 500ක් විතර දාලා දෙනවා විදුලි ගාස්තු එනවා විදුලි ගාස්තු ඊට පස්සේ මේ ටෙලිෆෝන් හයි කරලා තියෙනවා දුරකථන ගාස්තු එනවා මේ බිල්ඩින් එකේ දුරකථන ගාස්තු එනවා ඊට පස්සේ මේ බිල්ඩින් එක ගිනි ගනී කියලා බයයි මේ බිල්ඩින් එකට හොරු පණී කියලා බයයි ඉතින් මේවට අපි දාලා අරගෙන තිනවා ගිනි රක්ෂණ අරගෙන තිනවා සොරබිය රක්ෂණ අරගෙන තිනවා ඉතින් අපිට මාසෙකට සැරයක් රක්ෂණ ගාස්තු වාරිකයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඕන මොඩල මේ දන්නෝනේ රක්ෂණ ගාස්තු වාරිකය කියන්නේ වියදමක් කියලා රක්ෂණ ගාස්තු වියදම් දරන්න සිද්ධ වෙනවා. මේ බිල්ඩින් එකේ අපි කුලියට ඉන්නේ. එතකොට කුලියට ගත්ත බිල්ඩින් එකට මාසෙට ලොකු කුලියක් ගෙවන්න සිද්ධ වෙනවා. මේවා ඔක්කොම වැටෙන්නේ පුතේ පරිපාලන වියදම් කියන සෙට් එකට. පරිපාලන වියදම් කියන සෙට් එකට. එතකොට මගේ ව්‍යාපාරයේ පුතේ වැඩ කරන මිනිස්සු ඉන්නවානේ. ඒගොල්ලොන්ට තේ දෙන්න ඕනේ අරෝ මේව දෙන්න ඕනේ තේ ප්ලේන්ටි මේව දෙන්න ඕනේ ඒවට වියදම් යනවා ඊට පස්සේ ඒගොල්ලෝ A4 ෂීට් පාවිච්චි කරනවා පෑන් පැන්සල් ලියන්න කියන්න පාවිච්චි කරනවා ඉතින් ඒවට වියදම් දරන්න සිද්ධ වෙනවා ලිපි ද්‍රව්‍ය වියදම් මේ සියලුම දේවල් පුතේ වැටෙන්නේ පරිපාලන වියදම් වලට ඒ විතරක් නෙමෙයි පුතේ ඔයාට මම කිව්වා නේද ෂය කියලා අමුතු වචනයක්. ෂය කියන්නේ ගෙවෙනවා කියන එකත් මම ඉගෙනුවානේ. ඉතින් මේ පරිපාලන ගොඩනැගිල්ල පුතේ තියෙනවානේ විවිධ අංශ. ඒවැය තියෙනවා ෆොටෝකෝපි මැෂින් තියෙනවා, print out ගන්න මැෂින් තියෙනවා. එක එක විවිධ මැෂින් තියෙනවා. මේ මැෂින් කම්පියුටර්ස් පාවිච්චි කරන්න අවුරුදු ගාණක් පාවිච්චි කරන්න මේවා ගෙවෙනවා. ඒ ගෙවෙනේවට අපි කියනවා පුතේ ෂය වෙනවයි කියලා. ලී බඩු ව්‍යාපාරේ ඉඳ ගන්න ලී බඩු සමහර වෙලාවට ලී පුටු අවුරුද්දක් දෙකක් පාවිච්චි කරාම කැඩිලා ගෙවිලා විනාශ වෙලා යනවනේ පුතේ. ඉතින් ඒවටත් අපි කියන්නේ ලී බඩු ෂය, උපකරණ ෂය, යන්ත්‍ර ෂය කියලා. ෂය කියන්නේ ගෙවෙනවයි කියන එක. ඉස්සරහට ඉගෙන ගන්නවා. මේ සියලුම වියදම් ටික යන්නේ පුතේ පරිපාලන වියදම් කියන බකට් එකට. ඉවරද සර්? නෑ තව එකක් තියෙනවා. පුදුම වේගෙන් ගියානේ සර්. නෑ ඉන්නනේ එම ලොකුවට අවුලක් නෑ තේරෙනවා ඔයාට. මේ රසවත් සිද්ධියක් කියලා දෙන්න තියෙනවා ගොඩක් පටල ගන්න දෙයක්. මේ තියෙන්නේ පරිපාලන ගොඩනැගිල්ලනේ මේ පරිපාලන ගොඩනැගිල්ල කියන්නේ ලයිෆ් බෝයි කම්පැනි හෙඩ් ඔෆිස් එක. බලන්න කොහොනේ තට්ටු කීයක් තියෙනවද කියලා. දක්ෂයෝ මෙන්න මේක තමයි හොඳම හරිය. මගේ ව්‍යාපාරයේ පුතේ සේවකයෝ වර්ග දෙකක් ඉන්නවා. අපි නිකමට මෝඩ විදියට ගමු පළවෙනි සෙට් එක පරිපාලන සේවකයෝ කියලා හිතන්නකෝ පරිපාලන සේවකයෝ ඉන්නේ ව්‍යාපාරයේ බිල්ඩින් එක ඇතුලේ මේ ඔයාට පේනවද පුංචි පුංචි ඩීමෝ බට්ටවල පුංචි ලොරි රථවල ලොකු ලොරි වල පටවගෙන ලයිෆ් බෝයි සභාවකට පටවගෙන විකුණුම් සේවකයෝයි අර මේව බාන පටවන කොල්ලෝයි ලොරි වල නැගගෙන යනවා එළියට යනවා ඒ එළියට යන අයට කියන්නේ අපි විකුණුම් සේවකයෝ කියලානේ විකුණුම් සේවකයෝ. ඉතින් බිල්ඩින් එකෙන් එළියට මේගොල්ලෝ යනවා පුතේ සබන් කැට පටවගෙන ගිරිපිටි පැටක පටවගෙන එක එකව පටවගෙන ලොරි වල නැගලා යනවා. මේගොල්ලොන්ට කියන්නේ විකුණුම් සේවකයෝ කියලානේ. ඉතින් විකුණුම් සේවකයන්ට ගෙවන පඩිය මේ වෙනකොටත් බෙදා හැරීමේ වියදම් වලට වැටෙනවනේ. හරි. අමතක කරන්න එපා විකුණුම් සේවකයෝ ටික බිල්ඩින් එකෙන් ගියා කියලා ඇතුළ අපි බිල්ඩින් එක වහලා දාන්නේ නැහනේ. ඇයි යන්නේ බිල්ඩින් එක ඇතුළේ වැඩ කරන තව සේවකයෝ ඉන්නෝනේ. මැනේජර්ස්ලා කළමනාකාරයෝ ගිණුම් කරන අංශයේ සෙට් එක මානව සම්පත් අංශයේ සෙට් එක අතුපතු ගාන සෙට් එක ලිපිකරුවෝ මුරකරුවෝ මේගොල්ලෝ ඔක්කොම ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ටත් පඩියක් ගෙවන්න ඕනේ. මේගොල්ලොන්ට ගෙවන වැටුප් පඩි මේගොල්ලොන්ට ගෙවන වැටුප පුතේ යන්නේ පරිපාලන වියදම් කියන බකට් එකට. පරිපාලන වියදම් බකට් එකට. ඔයා කියන්නේ අර ලොරිවර පටවගෙන විකුණුම් සේවකයෝ ටික එළියට ගියා. ඒගොල්ලොන්ට රුපියල් ලක්ෂක දෙකක තුනක පඩියක් ගෙවනවා නම් ඒක බෙදා හැරීමේ බකට් එකට දැම්ම. බෙදා හැරීමේ වියදම් බකට් එකට දැම්ම. ඔව්. ඔයා කියන්නේ ඒ සෙට් එක ගියාම බිල්ඩින් එක ඇතුලේ සෙට් එකක් ඉතුරු වෙනවනේ. ඒක ගිණුම් කරන අංශයේ සෙට් එක, මානව සම්පත් අංශයේ සෙට් එක, ඊට පස්සේ මැනේජර්ස්ලා, ලෝයර්ස්ලා, එතකොට අතුපතු ගාන සෙට් එක, සිකියුරිටි මහතුරු සෙට් එක ඉතුරු වෙනවනේ. ඒගොල්ලොන්ට ගෙවන වැටුප් යන්නේ පරිපාලන වියදම් කියන එකටද? ඔව්.
වැටුප් දෙකක් තියෙනවා පුතේ. හන්ද විකුණුම් සේවකයන්ට ගෙවන වැටුප බෙදා හැරීම වියදම් වලට යනවා. අනික් අයට ගෙවන වැටුප පරිපාලන වියදම් වලට යනවා. මෝඩ කතාවක් කියලා දෙන්න දෙයක තේරුම් නැත්තම් මෝඩ කතාවක් ඔයාලට කියලා දෙන්නද තේරුම් ගන්න මේ ඔයාගේ ඉස්කෝලේ තියෙනෝනේ ඔයාගේ ඉස්කෝලේ නිවේදනයක් යනවා මෙන්න මෙහෙම වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කිරීමට සියලුම ගණිතය උගන්වන ගුරුවරුන් පාරට පැමිණෙන්න. ඔන්න ගණන් ටීචර්ස්ලායි ගණන් සර්ලා ටික ඔක්කොම පාරට ගිහිල්ලා කෑ ගහනවා අපේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න දියව් වැටුප් වැඩි කරව කියලා ඔන්න කෑ ගහනවා. සියලුම ගණන් උගන්වන ගුරුවරු සර්ලා ටික ඔක්කොම පාරට ගිහිල්ලා කෑ ගහනවා. ඔන්න ගණිත ගුරුවරු ටික පාරේ ඉන්නකොට අපි ඉස්කෝලේ වහලා දානවා. ඒ කියන්නේ ගණිත ගුරුවරු ටික ඉස්කෝලෙන් එළියට ගියා කියලා මේ වෙනකොට ඉස්කෝලේ ඇතුලේ වෙන කවුරුත් නැති වෙනවද? නෑනේ. එයනේ විද්‍යාව උගන්වන සර්ලා ටීචර්ලා ඉන්නවා. ඉතිහාසය උගන්වන සෙට් එක, කොමර්ස් උගන්වන සෙට් එක, පරිසරය, භූගෝලය මේ සෙට් එක ඉස්කෝලේ ඇතුලේ තාම ඉන්නවනේ. අන්න ඒ වගේම සෙට් එකක් තමයි පුතේ. හරිද? ගණන් උගන්වන ගුරුවරු සෙට් එක එළියට ගියාට ඇතුලේ සෙට් එකකුත් ඉන්නවා. ඉස්කෝලේ ඇතුලේ තව සෙට් එකක් ඉන්නවා. විද්‍යාව උගන්වන සෙට් එක, ඉතිහාසය උගන්වන සෙට් එක. අන්න ඒ වගේ තමයි ව්‍යාපාරයේ විකුණුම් සේවකයෝ ටික බඩු පටවගෙන එළියට ගියාට ව්‍යාපාරයේ ඇතුලේ වැඩ කරන තව සෙට් එකක් දහස් ගාණක් ඉන්නවා. හරිද? චුට්ටක් ඒකත් ඔළුවේ තියාගෙන ඉන්න. ඉතින් අපි නිකන් වැටුප් වේතන කිව්වොත් නිකන් වැටුප් වේතන නැත්නම් පරිපාලන වැටුප් වේතන කිව්වොත් පුතේ ඒවා යන්නේ පරිපාලන වියදම් වලට. මොනවද සර් මේ කියන්නේ? ඉන්නකො ඔයාට මම කිව්ව එක විශ්වාස නැහැ නේ. මේ අචුපතේ print කරලා දීලා තිනවා 51 වෙනි වීඩියෝට එන්න පුතේ. ව්‍යාපාර ආයතනය වෙනුවෙන් හා මේ පරිපාලන කටයුතු වෙනුවෙන් සිදු කරන වියදම් වලට තමයි පරිපාලන වියදම් කියලා කියන්නේ. අපෝ හරිම ලේසි 51 වෙනි වීඩියෝ. හයිලයිට් කරලා කටපාඩම් කරගන්න ඕනේද? එහෙම ඕනේ යන්නේ නිකන් ඔළුවේ තියාගෙන ඉන්න. හැබැයි ඔයා දැනගෙන ඉන්න ඕනේ පරිපාලන වියදම් කියන්නේ මොනවද කියලා. කුලී ගෙවීම් රක්ෂණ ගාස්තු ලිපිද්‍රව්‍ය වියදම් දන්නවනේ. පරිපාලන ගොඩනැගිලි ෂය අලුත් වැඩියා කරන්න වියදම් වෙනවා. තීන්ත ගාන්න වෙනවා. පොළොව කැඩිච්ච දේවල් හදන්න සිද්ධ වෙනවා. පන්තිත් තියෙනවනේ තඩි වලවල් දෙක තුනක්. අන්න ඒ වගේ තමයි. ඒ වගේම කම්පැනි වලත් වලවල් තියෙනවා කම්පැනි ඇතුලේ. ඉතින් ඒවා හදන්න යනවා. විදුලි ගාස්තු කාර්යාල උපකරණ ෂය ෆොටෝකොපි මැෂින් ෆොටෝකොපි ගහන්න ලක්ෂයක් දෙකක් ගහන්න ගෙවිලා විනාශ වෙලා යනවා පුතේ. අන්න ඒවට තමයි ෂය වෙනවා කියලා කියන්නේ. ෂය ගැන උගන්වන්න හොඳේ වෙනම පාඩමක් තියෙනවා බය වෙන්න එපා. හයිලයිට් කරගන්න ඕනේද සර්? අපෝ ඔව් හයිලයිට් කරගන්න ඕනේ. කටපාඩම් කරගන්න ඕනේ සර්? අපෝ ඔව් කටපාඩම් කරගන්න ඕනේ. මේව පාඩම් නැත්නම් ඉතින් ලකුණු 15ක් ගන්න වෙන්නේ නැහැ ඔයාට.